අලි ගැටලුවට විසඳුමක් නැහැ කියන එක තමයි තියෙන්නේ. සර් මෙහන්ද අපි ගොඩ ගොවිතැන් කරනවා. කුඹුර ගොවිතැන් කරනවා. ගොඩ ගොවිතැන දාලා යන්න බෑ. කුඹුරට මාසයක් වෙච්ච ඉඳලා මාස 3මාරක් කුඹුර රකින්න ඕනේ. එතකොට ගොඩ ගොවිතම කාලේ යනවා අලි ඇවිල්ලා. ගෙවල් වල ඉතින් තේරෙනවනේ සාමාන්‍ය ඉතින් පොඩි වුණු ඒවයි විතරනේ ඉන්නේ. ඉතින් මේකට විසඳුමක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අලි ගැටලුව ගැන මොකක්ද කියන්නේ? අලි ගැටලුව ගැන කියන්නේ මාමේ හරියට කරදරයි. දැන් ඊයේ රෑ ඇවිල්ලත් ගේ කඩලා ගියා. මේ කියන්නේ දැන් අයියයි මමයි ගේ ඇතුලේ හිටියා නම් මරණ දෙකක් තමයි. දැන් කොහොම හරි අයියලා ගෙදර එද්දි මේ අලියා අතන සාලේ මේ පොටිපෝ කෑල්ලේ. එතකොට අයියලත් බොහොම අමාරුවෙන් තමයි අලියාව වෙලෝලා මේ ජීවිතේ බේරගත්තේ. එතකොට මේ ගෙදර තිබ්බ වීමිටි දෙක තුනක් මරගෙන ගියා. ඊට පස්සේ දැන් මෙතන මිනිස්සෙක්ගේ ගයක් ඇදුවොත් කවුරුත් එන්නේ නැහැ. ගමේ මිනිස්සෙක් ඇවිල්ලා බලලා යනවා. මේ දැන් අලියෙක් හරි දැන් මෙතන ගමේ අලි දෙන්නේ ඇත්තු දෙන්නේ මැරුණා. එතකොට ඇත්තු දෙන්න බලන්න ගමේ පොලිසිය හැමෝම ආවා. එතකොට මේක බලන්න ගමේ මිනිස්සු ටික විතරයි. රජේ කියන කවුරුත් නැහැ. එතකොට මේවා බලන්න කවුරුත් නැහැ. එතකොට මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න අලි හින්දා ජීවිත ගැටලු වගාවක් කරගන්න නැහැ. හරි හැම විදිහට රෝහලකට යන්න නැහැ. හදිසිය ලෙඩක් වුණොත් මිනිසයන්ට මේ අලි හින්දා මාර ප්‍රශ්න. මම නම් කියන්නේ මේ අලි හින්දා තියෙන හැම ප්‍රශ්නයක්ම මේ රජය විසින් හරි මේ මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. මිනිසයන්ට මාර විදිහට කරදරයි අලින්ගේ. ජනේලේ එතනින් තමයි ආරම්භ වෙන්නේ. අර ඇතුළටම ගිහිල්ලා තියෙනවා. මම මෙතන කොහොමද යන්නද ඇතුළට? ඔතෙන්ට තියලාද? අයියා අතන දොරකොඩ මෙතනට යනකම් හොඳ තියෙනවා. මේ හරිය ඇවිදලා තියෙනවා. මේ හරියට ඇවිල්ලා. ඒ කියන්නේ අලිය ඔක අසර ඇවිද්ද? ඔව් මේ යාළුවා නැත්තම් කොහොමද මෙතන මඩ ඔයාලා කොහොමද බේරුනේ? ඔයාලා බේරුනේ කොහොමද? ඒ කියන්නේ අම්මට අසනීප වෙලා කියන්නේ ගෙදර ඉඳලා අම්මට අසනීප වෙලා කෝල් එකක් ඇවිල්ලා ගියා අම්මට බෙහෙත් ගන්න. ඒ කියන ටිකට තමයි මේ පාන්දර තුන කඩන්න පටන් ගන්න තියෙන්නේ. ඒකෝට අපි අයියාලා දෙන්න ඇද්දි අතන මේ පොඩිපෝ කෑල්ලේ අලියා. ඊට තමයි ඉස්සරහා. ඔව් අතනින් තමයි ඉස්සරහින් තමයි වී අරගෙන තියෙන්නේ. ඒතර ඔයාලා කොහොමද බේරුනේ? ඔයාලා බේරුනේ කොහොමද? දඟදිය කරන. ඉතින් එයාලා ඉතින් අයියලා දෙන්න යාවේ. ඊට පස්සේ වෙඩි දැම්ම ගියෙත් නෑ. මේ ඊට පස්සේ මේ කියන්නේ දීමිටියක් අරගෙන අතන තියෙන තේක කෑල්ල. ඒ තේක කෑල්ල තමයි ගියේ. වී තුසංගි ඉන්නේ? ඔව් ඔය පාඩේ තියෙන මම වී අරන් ගියේ. ඒ කියන්නේ ගුවන් හිටවලත් රකින්න ඕන, ගෙදර ගෙනත් රකින්න. ඔව් ගෙදර ගෙනල්ලා තිකුණනකම් රකින්න ඕනේ. දුන්නත් ඛණ්ඩ තියෙන එකවත් ඔව් ඛණ්ඩ තියාගන්න එකවත් තියාගන්න නෑ. ඉතින් බීබී 3-4ක් ගෙදර ඛණ්ඩ තියාගන්න ඕනේ. අනිවාර්යෙන් තියාගන්න මේ 10 15ක් කන්න ගෙදර. ඒකවත් තියාගන්න. එයාලා ඉතින් බලලා ලියාගෙන ගියා. ඔප්පු තියනවද මේකේ? ඔව්. බලපත්‍රද ඔප්පුද? ඔප්පු මේ බානු හොඳට හොඳ පාට තියෙනවා. ඇවිල්ලා මේකේ ඇතුලෙන්ද බැරි හින්දා තමයි අපව හැරලා. හැබැයි ඕකත් කැඩුවා නම් ගේ ඇතුළට එනවනේ. මේක කරුවා නම් යනවා. ඔව් කඩාගෙන ඇවිල්ලා බානු හොඳට හොඳ තියෙනවා. ආවඩන් ඉතින් ඔක්කොම ටික කාලය නම් 254ට තිබුණේ. ඔව් මේක මේ දෙනින් මොම හැරලා යන්නේ. 128යි වල. නෑ ඒවත් නෙමෙයි. අර උන් කතාව කරුවා. ඒතරේ වැඩි ගමකට දෙනවලු. ඔව්. අය බෙහෙත් ඇවිල්ලා කඩාගෙන යනවා ඒ වගේ ටිකක් සිනා යනවා. එයාලද යන්න ඕනේ මෙයාලද? හැබැයි යාළුවා තමයි හම්බෙන්නේ. ඔව් එයාලගේ විස්තර තමයි මම අනුජීවයකටත් දුන්නේ. ඔව්
යාර මෙයාලට දෙන්න ඕනේ නෑ. හා හා නම් කියන්නේ දයනන්ද ඇත කළ සපා කරේ මොකද අපි බහිනවා පාර්ට ඊට පස්සේ. මම ඉතින් මොකද කරන්න කියන්නකෝ නේද? මෙහෙට එවන්න එපා කියලා බහින්න. ඔව්. පාට වලින් කාණ්ඩ තියන හාල් ටිකක් අද යන හාල් කාණ්ඩ පුළුවන් වෙන්නේ. උණුවැටෙත් කනවා කියන්නේ. ඔයාලා කියන්නේ මිස් මම ලුණු ටික දාලා වැඩිපුර තියෙනවා ෆ්‍රිජ් එකට දාන්න. ඒක ලුණුත් කනවද? ලුණු කාලා පුදුමත් හැමදේම එනවා. මම ෆ්‍රිජ් එකේ ලුණු ටික තියාගෙන. වෙලා තියෙන ඒ තරම් වැඩි කරදරයක්. රයිස් කුකරේ යවුල් තියෙන බත් එකක් තරන් යනවා. රයිස් කුකර් එක පිටන් අරන් ගියා. රයිස් කුකර් එකේ තියෙන බත් ටික අරන් යනවා ලුණු ටික ෆ්‍රිජ් එකේ. ඉදිච්ච කෙහෙල් ගලිය තියාගන්න ෆ්‍රිජ් එකට දාලා. එළිය තිබ්බොත් එත්. ඒ ෆ්‍රිජ් එක වුණොත් ෆ්‍රිජ් එක වුණ තියෙන අර වහලනේ තියෙන ෆ්‍රිජ් එක. ඒ සුවඳ යන්නේ. සුවඳ ගියොත් ඒකත් ඉවරයි. ඒකත් කාලා දානවා. ඒ තරම් වැඩි කරදරයක තියෙන්නේ අපිට. දැන්දෑවේ නාගන්න බෑ වතුර ටික පුරවලා තියෙන එක වතුර ටික බොනවා. එලේ වතුර නැත්තම් අනිවාර්යෙන් බොනවා. අලි පැනගෙන යනවා. පෙන්ඩෝල් වෙද්දක් අදින් පෙන්ඩෝල් කඩේට පෙත්තක් යනවා. ගේන්න කඩේට යන්න බෑ. අලි. උපරිම 6මාරයි 7යි ගෙන් පස්සේ ගිය තුලට තමයි ටෝච් එක පාවිච්චි ලයිට් තියෙනවා නැතු නෙමෙයි. ලයිට් ටෝච් එක දාන්න. පාවිච්චි කරලා තමයි ගෙත්තලා ඉන්න තියෙන්නේ. රැර නිින්දක් නැහැ. එහෙන් බල්ල වුණා මෙහෙන් බල්ල වුණා. බල දෙහෙන් එකෙක් එනවා මෙහෙන් එකෙක් එනවා. මේ කොයි පැත්තට යන්නද කියලාද හිතන්නේ ඉතින් හදිසියකට මේ වගේ අඩුම තරමේ බඩදරු අම්ම කෙනෙක්ව රැයකට හදිසියක්ම තරන් යන්න බෑ. දරන් යන්න බෑ කියන්නේ. තමයි කතා කරන්නේ. දැන් 19 යන්නේ එන්නෙත් නෑ. එයාලා එන්නෙත් නෑ. දැන් 19 යන්නේ. දානමන්න කතා වෙන්නෙත් නෑ. එන්නෙත් නෑ ඒක රජ. නැත්තකනම ගිහින්. මේ වයර් එක පාගන්න බලන්න කොටිය. මේ දැන් කරන්ට් එක නේ. පුතේ මේ වී ටික එකතු කරලා දාලා වැලිස් එක එකතු කරලා පුළුවන් දෙන්න. අර තියෙන වීදුරු එහෙම කෑලි අලි ගැටඩුව ගැන කියන්නේ මාමි හරියට කරදරයි. දැන් ඊයේ රෑ ඇවිල්ලත් ගේ කඩලා ගියා. මේ කියන්නේ දැන් අයියයි මමයි ගේ ඇතුලේ හිටියා නම් මරණ දෙකක් තමා. දැන් කොහොම හරි අයියලා ගෙදර එද්දි මේ අලියා අතන සාලේ මේ පොටිපෝ කෑල්ලේ. එතකොට අයියලත් බොහොම අමාරුවෙන් තමයි අලියාව වෙලෝලා මේ ජීවිතේ බේරගත්තේ. එතකොට මේ ගෙදර තිබ්බ වී මිටි දෙක තුනක් මරගෙන ගියා. ඊට පස්සේ දැන් මෙතන මිනිස්සෙක්ගේ ගයක් ඇදුවොත් කවුරුත් එන්නේ නැහැ. ගමේ මිනිස්සෙක් ඇවිල්ලා බලලා යනවා. මේ දැන් අලියෙක් හරි දැන් මෙතන ගමේ අලි දෙන්නේ ඇත්තු දෙන්නේ මැරුණා. එතකොට ඇත්තු දෙන්න බලන්න ගමේ පොලිසිය හැමෝම ආවා. එතකොට මේක බලන්න ගමේ මිනිස්සු ටික විතරයි. රජේ කියන කවුරුත් නැහැ. එතකොට මේවා බලන්න කවුරුත් නැහැ. එතකොට මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න අලි හින්දා ජීවිත ගැටලු වගාවක් කරගන්න නැහැ. හරි හැම විදිහට ප්‍රෝහලකට යන්න නැහැ. හදිසිය ලෙඩක් වුණොත් මිනිසයන්ට මේ අලි හින්දා මාර ප්‍රශ්න. මම නම් කියන්නේ මේ අලි හින්දා තියෙන හැම ප්‍රශ්නයක්ම මේ රජ්‍ය විසින් හරි මේ මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳලා දෙන්න. මිනිසයන්ට මාර විදිහට කරදරයි අලින්ගේ. අලි ගැටලුව කොහොමද මේ පැත්තට බලන්නේ? අලි ගැටලුව කියන්නේ නම් මේක පුළුවන් තරම විසඳුමක් දෙන්න ඕලා කියලා කියන තමයි කියන්නේ රජයට. දැන් පේනවනේ මේකේ කඩලා ඉවරලා ඊයේ වී බිව්වා කිසිම ගොවිතැනක් කරගන්න විදියක් නැහැ. ඉතින් අලි හැමදෙනම කරදර තමයි. මිනිස්සු මරලා තියෙන්නේ. මිනිස්සු දැන් මේ වෙනකොට කිලෝමීටරයක් ඇතුළත 5ක් විතර මරලා තියෙනවා. 5ක් 4ක් විතර අනිවාර්යයෙන් මරලා තියෙනවා. එයාට දැන් අලියෙක් මරුවා කියලා පස්සේ හැමෝම දුවගෙන එනවා ඉතින්. දැන් මිනිහෙක් මරුවා කියලා පස්සේ වෙන්න තියෙන හැම දෙයක්ම උනාට පස්සේ ආයෙත් මෙතනට. එහෙම ඉතින් ඇයිලා වැඩ නැහැ රජෙන්. අම්මේ මේ අලි ගැටලුව ගැන මොකද කියන්නේ? ඊයේ මං අසනීප වෙලා අපේ දරුවෝ දෙන්න තමයි මාව ස්පිරිතාලේ ගෙනියන්න ගියේ. ඒ ගෙනිහිල්ලා එනකොට ගේ අලි කඩලා තියෙනවා. වී මිටි දෙකක් අරන් ගිහින් තියෙනවා. මේ දරුවන්ගේ ජීවිතයේ අවදානෙම තියාගෙන තමයි දරුවෝ ගෙදරට ආවේ. එනකොට අලියා පොටි පොයේ එකේ වී කනවා. දැන් කුඹුරට වී ටික ගහපු දා ඉඳලා මහත්තයා ඉන්නවනම් මහත්තයා වෙලේ ඉන්න ඕනේ. නැත්තම් ගෑණි හරි බැලට යන්න ඕනේ. දරුවෝ ගෙදර තියලා නෝනට යන්නත් බෑ. මහත්තයා වෙලේ තියලා ගෑනු කෙනාට ගෙදර ඉන්නත් බෑ. මේක කොහොම හරි කියන්නේ රජේ හරි බලලා මේ අලි ගැටලුව අපිට ඉක්මන් කරලා විසඳලා දෙන්න. කිලෝමීටරයක් අතරත 4 දෙනෙක් මරලා තියෙනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා පොඩ්ඩක් සරවර කරලා යනවා. දැන් පොලිසියෙන් හර හැම කෙනාම ඇවිල්ලා ඉන්නේ කවුරු හරි මැරුවොත් විතරයි. නැත්තම් කවුරුත් නැහැ. දැන් මේ අලි කැඩුවා කියලා කෑ ගහනකොටවත් අහල පහල කෙනෙක්වත් එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ අවදානමේ. අපි තමයි දනියම කරගන්න ඕනේ. අලි වැඩිල්ලක්වත් අපිට හරි හැමම් විදිහට දෙන්නෙත් නැහැ. අපි රැචින්න කල්ලත් තමයි ගෙනල්ලා පත්තු කරන්න ඕන. එච්චරට අපි අවනාලින්ගෙන් මිනිස්සෙයි අලිය අතර ලොකු සටනක් තමයි අපි කරගෙන යන්නේ. අපිට මේක කොහොම හරි අපි කියන්නේ විසඳලා දෙන්න ඉක්මන් කරලා. අලි ගැටලුවට විසඳුමක් නැහැ කියන එක තමයි තියෙන්නේ. සර් මෙහන්ද අපි ගොඩ ගොවිතැන් කරනවා. කුඹුර ගොවිතැන් කරනවා. ගොඩ ගොවිතැන දාලා යන්න බෑ. කුඹුරට මාසයක් වෙච්ච වෙලා මාස 3මාරක් කුඹුර රකින්න ඕනේ.
එතකොට ගොඩ ගොවිතම කාලේ යනවා අලිය ඇවිල්ලා. ගෙවල් වල ඉතින් තේරෙනවනේ සාමාන්‍ය ඉතින් පොඩි උණු ඒවයි විතරනේ ඉන්නේ. ඉතින් මේකට විසඳුමක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.